ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ පාසල් වාර සහ පොදු විභාග කාලසටහන 2020ට පෙර පැවති සාමාන්‍ය රටාවට සම්පූර්ණයෙන්ම යළිගෙන ඒමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුබැව මහතා විසින් අනාවරණය කර තිබුණා. ඔහු සඳහන් කළේ 2020 සිට මේ දක්වා අධ්‍යාපන ක්‍රමය විවිධ බාධාවන්ට ලක් වී ඇති බවයි. COVID-19 වසංගතය ආර්ථික අර්බුදය සහ අයහපත් කාලගුණ තත්ත්වයක් හේතුවෙන් පාසල් දින දර්ශනයට විශාල වෙනසක් සිදු වී තිබුණා. ඒ හේතුවෙන් පාසල් වසා දැමීම, විභාග කල් දැමීම සහ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව බාධා වීම දක්නට ලැබුණා. එම තත්ත්වය අවසන් කිරීම සඳහා 2027 සිට සියලු පාසල් වාර සහ පොදු විභාග සාමාන්‍ය කාලසටහනක් අනුව පවත්වන බව අමාත්‍යාංශය තහවුරු කරනවා. එමෙන්ම නව කාලසටහනට මාරුවීම පහසු කිරීම සඳහා 2026 වසරේ සංක්‍රාන්ති කාලයක් ලෙස භාවිතා කරමින් යම් වෙනසක් සිදු කර තිබුණා. ඒ අනුව 2026 වසරේ ඉදිරි පාසල් නිවාඩු දෙක දිගු කර 2027 ජනවාරි මාසයේ නව අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.